ආයුබෝවන් ළමයි. එහෙනම් අදත් සම්බන්ධ වෙන්නේ දහම් දිසානායක YouTube නාලිකාවත් එක්ක. අපි පහුගිය වීඩියෝ වලින් කතා කරා LKS 8 ප්‍රමිතිය ගැන කතා කරා. මම පොඩ්ඩක් පහුගිය දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්න. පහුගිය දේවල් වල අපි කතා කරේ ඉස්සරවම මම කිව්වා මේ පාඩම් මාලාව කොහොමද යන්නේ කියලා මම පැහැදිලි කරා ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකකින්. ඒකල සංකල්පනාත්මක රාමුව. ඊට කලින් කරා ගිණුම් කරන සංකල්ප පාඩම කරා. ඒකල සංකල්පනාත්මක රාමුව පාඩම කරා. ඒකල් ඉවර වෙලා LKS 8 කියන ප්‍රමිතිය අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. දැන් අපි පාඩම් 3ක් අපි කතා කරලා තියෙනවා. දැන් අද කතා කරන්න යන්නේ LKS 10 කියන ප්‍රමිතිය. LKS 10 කියන ප්‍රමිතිය තමයි අද කතා කරන්න යන්නේ. එතකොට මේ ප්‍රමිතිය ඉවර වෙලා කෙලින්ම තියෙන අපිට ගණන් හදන වැඩවලට සම්බන්ධ වෙන්න අවසාන වශයෙන් ඔහොම ප්‍රමිතිය ටික පිළිවෙලට කතා කරගෙන ගිහිල්ලා සමාගම් ගණන් හදන එක තමයි අපේ ටාගට් එක. ඒක ඉවරලා ඉස්සරහට තියෙන පාඩම් ටිකත් පිළිවෙලට ආවරණය කරගෙන යනවා ඉතින් මේ YouTube channel එකේ. ඉතින් හැමෝම සම්බන්ධ වෙන්න මේ YouTube නාලිකාවත් එක්ක දහම් දිසානායක YouTube නාලිකාව මේ වීඩියෝ එක ඔයා අද බලනවා නම් ඔයාගේ යාළුවන්ට share කරන්න. මේක ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් පහුගිය වීඩියෝස් තියෙනවා. ඉතින් හැම එකම තැනින් සම්පූර්ණ විෂය මාලාවම ආවරණය කරගන්න පුළුවන් ඉතින්. ඒ හින්දා ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න මේ වීඩියෝස් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු පාඩමට. පාඩමේ නම තමයි LKS 10 ප්‍රමිතියනේ කතා කරන්නේ. LKS 10. LKS 10 වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම තමයි මේ ප්‍රමිතිය අපි කතා කරන්නේ. ඉස්සෙල්ලා අපි නිකන් පොඩි හැඳින්වීමක් දාගෙන යමු බලන්න මොකද්ද මේ වාර්තා කරන කාලච්ඡේදය කියන්නේ කියලා. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. දැන් අපි මෙහෙම ගමුකෝ. මම මෙතන ගන්නවා 2025 4:1. මෙතන මම ගන්නවා 2026 3:31. මේකනේ ගිණුම් කාලච්ඡේදය. ගිණුම් කාලච්ඡේදය. ගිණුම් කාලච්ඡේදය. ගිණුම් කාලච්ඡේදය නැත්තම් වාර්තා කරන කාලච්ඡේදය කියලා කියන්න පුළුවන්. වාර්තා කරන කාලච්ඡේදය. මේක තමයි ගිණුම් කාලච්ඡේදය. වාර්තා කරන කාලච්ඡේදය. ඒකල් ඉවරලා මොකද වෙන්නේ? දැන් ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ මොකද කරන්න ඕනේ? ව්‍යාපාරයේ දැන් කම්පැනි එක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මොකද කරන්න ඕනේ? මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕනේ නේද? එහෙනම් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ හරිය දිනයක් තියෙනවා අධ්‍යක්ෂකවරුන් අනුමත කරන දිනය කියලා. අපි බලමු කවද්ද කියලා එක. අපි නිකන් උපකල්පනය කරමු 2026 5:25 කියලා. මේ තමයි අධ්‍යක්ෂකවරු මොකද්ද අනුමත කරන දිනය. අධ්‍යක්ෂකවරු අනුමත කරන දිනය. අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනය තමයි මේ. මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරාට පස්සේ වාර්ෂික වාර්තාව තියෙනවනේ. ඇනුවල් රිපෝට් එක. මේ වාර්ෂික වාර්තාව මොකද කරන්න ඕනේ? කොටස්කරුවන්ගේ මහසභා රැස්වීමට ඉදිරිපත් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කොටස්කරුවන්ගේ මහසභා රැස්වීම කවද්ද තියෙන්නේ? කොටස්කරුවන්ගේ මහසභා රැස්වීම ඕනෑම අවුරුද්දක 9 වෙනි මාසේ 30 වෙනිදාට කලින් කොටස්කරුවන්ගේ මහසභා රැස්වීම තියලා ඉවර කරන්න ඕනේ. එහෙනම් අපි හිතමු at least තියෙනවා කියලා කොටස්කරුවන්ගේ මහසභා රැස්වීම 2026 9:20. මේ තමයි මොකද්ද? කොටස්කරුවන්ගේ මහසභා රැස්වීම. මම එකට කියන්නම් AGM කියලා. Annual General Meeting කියලා කියනවා. AGM. Okay. එහෙනම් මෙන්න මේ දේවල් ටික හොඳට දැනගෙන ඉන්න ඕනේ. දැන් මොකද්ද මේ ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භක දිනය 2025 4:1. මේ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනය. එහෙනම් මේකට තමයි කියන්නේ ගිණුම් කාල පරිච්ඡේදය නැත්නම් වාර්තා කරන කාලච්ඡේදය කියලා කියනවා. එතකොට
මේ වාර්තා කරන කාලච්ඡේදය නැත්නම් ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනයත් අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අත්සන් කරන දිනේ තියෙනවනේ. මේ අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අත්සන් කරන දිනේ අතර කාලයට තමයි කියන්නේ ළමයි වාර්තා කරන කාලච්ඡේදයට පසු. මෙන්න වාර්තා කරන කාලච්ඡේදය මේ තමයි වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම වන කාලය. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම වන කාලය. වාර්තා කරන කාලච්ඡේදයට මේ තියෙන්නේ පසු කියලා. පසු සිදුවීම වන කාලය. එහෙනම් මෙන්න මේ දේවල් ඔයා හොඳට දැනගෙන ඉන්න ඕනේ. කොහොමද මේ දින මේ වාර්තා කරන කාලච්ඡේදයේ ගිණුම් කාලච්ඡේදය කියන්නේ මොකද්ද? එහෙනම් වාර්තා කරන කාලච්ඡේදයට පසු කාලච්ඡේදය කියන්නේ මෙන්න මේ කාලේ. ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනයත් අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනයත් අතර කාල පරිච්ඡේදයට කියනවා වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම වන කාලය කියලා කියනවා. දැන් මෙදා අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අත්සන් කරනවනේ. මෙදා අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අත්සන් කරලා මොකද කරන්න ඕනේ? මූල්‍ය ප්‍රකාශන අත්සන් කරාට පස්සේ දැන් මේ කොටස්කරුවන්ගේ මහසභා රැස්වීමේදී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඕනේ. තව මෙතන මැද ප්‍රොසෙස් තියෙනවා ඉතින්. විගණනය කිරීම සිදු වෙනවා. විගණනය කිරීම සිදු වෙලා විගණන වාර්තාව මොකද කරන්න ඕනේ? විගණන වාර්තාවත් මේ වාර්ෂික වාර්තාවට එකතු කරලා ඇනුවල් රිපෝට් එකට එකතු කරලා ඒවා ඔක්කොම තමයි මේ කොටස්කරුවන්ගේ මහසභා රැස්වීමේදී කොටස්කරුවන්ට ඉදිරිපත් කරන්නේ අධ්‍යක්ෂකවරු විසින්. පැහැදිලිද? ඔන්න ඕක තමයි ඉතින් මේ ප්‍රොසෙස් එක, මේ ක්‍රියාවලිය මේක තමයි. මේ කාලච්ඡේදය ගැන හඳුනා ගැනීම වැදගත් වෙනවා. එතකොට මේ LKS 10 කියන ප්‍රමිතයේදී අපි කතා කරන්නේ වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම. ඒ කියන්නේ මෙන්න මේකේ කතා කරන්නේ මෙන්න මේ ගැන. තේරුණාද? මෙන්න මේ කොටස ගැන තමයි මෙන්න මේ ප්‍රමිතයේදී කතා කරන්නේ. මම හිතනවා එහෙනම් තේරෙන්න ඇති කියලා. එහෙනම් මම යනවා දැන් නෝට් එකට. මේවා කැමතිව තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් ගහගෙන පෝස්ට් කරගෙන ලියා ගන්න. හරි. දැන් මම නෝට් එකට යනවා. මොකක්ද අපි කතා කරන්න යන්නේ? වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම. මම දැන් කතා කරානේ. වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම කියලා කියන්නේ අර අධ්‍යක්ෂකවරු මොකද්ද? ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනයත් අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අත්සන් කරන දිනයත් අතර කාල පරිච්ඡේදයට කියනවා වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම කියලා කියනවා. මම නැවත ඒක බෝඩ් එකේ ලියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ඔයාලා ලියා ගන්න. ඔන්න එහෙනම් මම නෝට් එක කියනවා වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් යනු ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනයත් අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනයත් අතර කාල පරිච්ඡේදයට කියනවා වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් කියලා කියනවා. තේරුණාද? ඕකේ. එහෙනම් අපි ඊළඟට යමු. ඊළඟ කොටසට යමු. දැන් මේ වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් වෙනවනේ. එහෙනම් වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් සිදු වෙනවා. එක එක සිදුවීම් වෙනවා. පසු සිදුවීම් වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් සිදු වෙනවා. එතකොට මෙන්න මේ වගේ අපි කතා කරනවා ආකාර දෙකක්. ගලපන සිදුවීම් කියලා තියෙනවා. ගලපන සිදුවීම්. ඊළඟට තියෙනවා නොගලපන සිදුවීම්. නොගලපන සිදුවීම් කියලා තියෙනවා. මොනවද ගලපන සිදුවීම් කියලා කියන්නේ? ගලපන සිදුවීම් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට පැවති තත්ත්වයේ පිළිබඳව සාක්ෂි සපයන සිදුවීම් වලට කියනවා මොනවද ගලපන සිදුවීම් කියලා කියනවා. ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට පැවති අවසන් දින කියන්නේ කවුද? 2026. දැන් මේ කාල පරිච්ඡේදය නම් 3:31. අවසන් දිනට පැවති තත්වය පිළිබඳව සාක්ෂි සපයන සිදුවීම්. ඔන්න
ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට 2026 3:31 මේ ගිනුම් කාල පරිච්ඡේදය නම් අවසන් දිනට පැවති තත්ත්වය පිළිබඳව සාක්ෂි සපයන සිදුවීම් වලට කියනවා ගලපන සිදුවීම් කියලා කියනවා. එහෙනම් නොගලපන සිදුවීම් කියලා කියන්නේ මොකද්ද? මේකේ ඔපොසිට් එක අනිත් පැත්ත. මේකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ අවසන් දිනට ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දින හා මේ වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිදුවීම් සිදුවන කාලයේ සිදුවන සිදුවීම් ගිනුම් කාල පරිච්ඡේදයේ සම්බන්ධතාවයක් නැහැ. අන්න ඒ දේවල් වලට කියනවා මොනවා කියලාද? නොගලපන සිදුවීම් කියලා කියනවා. එහෙනම් මට කතා කරන්න තිබ්බේ මේ වාර්තා කරන කාලච්ඡේදයේ පසුව සිදුවීම් සිදුවෙනවා අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන්න කලින් අන්න ඒ සිදුවෙන සිදුවීමුත් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ගලපන සිදුවීම් කියලා එක කොටසයි අනිත් එක නොගලපන සිදුවීම් කියලා. ගලපන සිදුවීම් සහ නොගලපන සිදුවීම් කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කරමු මොනවද මේ ගලපන සිදුවීම් කියලා. අපි යන්නේ. ගලපන සිදුවීම්. ගලපන සිදුවීම්. මොනවද ගලපන සිදුවීම් කියලා කියන්නේ? ගලපන සිදුවීම් යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? ගලපන සිදුවීම් යටතේ මම ඉස්සරෝම ගන්නවා කතා කරන්න සේවක නඩු වන්දියක්. සේවක නඩු වන්දි. සේවක නඩු වන්දි compensation. සේවක නඩු වන්දි. දැන් මේ සේවක නඩු වන්දියක් කියන එක ගලපන සිදුවීමක් වෙන්නේ ඇයි? මේකට අපි උදාහරණයක් ඇසුරින්ම කතා කරමුකෝ. උදාහරණයක් ඇසුරින්ම කතා කරමු අපි මේකට. 2025 7/10 දින සමාගමට විරුද්ධව සේවකයෙකු විසින් නඩුවක් පවරනවා. සමාගමට විරුද්ධව සේවකයෙකු විසින් මොකද කරන්නේ? නඩුවක් පනවනවා. 2025 7/10 දින සමාගමට විරුද්ධව සේවකයෙකු විසින් නඩුවක් පවරනවා. ඒකල් ඉවර වෙලා හැබැයි මේක කවද්ද දැන් පත්තු වෙන්නේ? 2026 අපි හිතමුකෝ 5/10 කියලා. 2026 5/10 මේ සඳහා වන්දි ගෙවිය යුතුයි කියලා මොකද කරන්න ඕනේ? අපිට දන්නවනේ. නඩු තීන්දුව ලබලා දෙනවා. 2026 5/10 දින සේවකයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස සේවකයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නඩු තීන්දුව දෙනවා. නඩු තීන්දුව දෙනවා. ඔන්න නම් මොකද උනේ? 2025 7/10 දින තමයි සේවකයෙකු සමාගමට විරුද්ධව නඩුවක් පවරන්නේ. ඒකල් ඉවර වෙලා 2026 5/10 දින තමයි නඩු තීන්දුව දෙන්නේ. සේවකයා රුපියල් 10 ලක්ෂයක වන්දියක් ගෙවන්න කියලා නඩු තීන්දුව දෙනවා. අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන්නේ 2026 5/25. අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන්නේ 2026 5/25. එහෙනම් මේ බලන්නකෝ ගිනුම් කාල පරිච්ඡේදයට මොකද වෙන්නේ? සාක්ෂි සපයනවා. ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට ගිනුම් කාල පරිච්ඡේදය තුල සිදුවීමක් ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට සම්බන්ධයෙන් සාක්ෂි සපයනවා. 2025 5/10 දින තමයි නඩුව වන්දි ගෙවන්න කියලා නඩු තීන්දුව දෙන්නේ. එහෙනම් මූල්‍ය වාර්තා අනුමත කරන්න කලින් තමයි නඩු තීන්දුව දෙන්නේ අධ්‍යක්ෂකවරු විසින්. අධ්‍යක්ෂකවරු විසින් මූල්‍ය වාර්තා අනුමත කරන්න කලින් නඩු තීන්දුව ලබලා දෙනවා. එහෙනම් මේ සිදුවීම ගැළපිය යුතුයි. ඇයි මේක ගලපන සිදුවීමක් වෙනවා? මං හිතනවා මං කියපු එක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් මේකට අදාළව කොහොමද දැන් මේ ගිනුම් තබන්නේ? සේවක නඩු වන්දි. ඔන්න මං ගිනුම් දෙකක් ගහනවා. නඩු වන්දි වියදම් ඊළඟට වන්දි වියදම් වෙන් කිරීම. එහෙනම් මොකද වෙන්නේ? නඩු වන්දි වියදම් හර ලක්ෂයයි. වන්දි වෙන් කිරීම බැර මොනවද මේ? වන්දි වියදම් කියලා වන්දි වෙන් කිරීම බැර වෙනවා.
මෙන්න මේ විදිහට තමයි සේවක නඩුවන්දියක් වාර්තා කරන කාලච්ඡේදයේ පසුව සිදු වුණොත් එහෙම ගිණුම් තබන්නේ. මං හිතනවා මේක තේරෙන්න ඇති කියලා. සේවක නඩුවන්දි සම්බන්ධයෙන් ඉතින් මට මේ ටික කිව්වහම හොඳට තේරෙනවා. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. මං යනවා ඊළඟ උදාහරණයට. එහෙනම් පළවෙනි ගලපන සිදුවීම තමයි සේවක නඩුවන්දි. දෙවෙනි එක තමයි යනවා හානි අලාභ. හානි අලාභ. හානි අලාභට තව නමක් කියන්න. බොල් ණය. හානි අලාභ. හානි අලාභ කොහොමද ගලපන සිදුවීමක් වෙන්නේ? අපි මේකත් උදාහරණයක් ඇසුරින් සාකච්ඡා කරමු. මේ උදාහරණ මෙහෙම ලියනකොට ඔයාලා පෝස්ට් කරලා ලියා ගන්න. මොකද්ද බලන්න. 2026 3.31 දිනට පැවති ණය ගැතියෙක් 3.31 දිනට පැවති ණය ගැති ශේෂය. ණය ගැති ශේෂය මං හිතනවා මොකද වෙන්නේ 2,30,000යි කියලා කියනවා. මේ ණය ගැතියන්ගෙන් එක ණය ගැතියෙකු බුන්නත් උනා කියලා දැනුවත් කරනවා. මේ ණය ගැතියන්ගෙන් එක ණය ගැතියෙකු මොකද වෙන්නේ? බුන්නත් උනා. නැත්තම් මිය ගියා කියලා කියමුකෝ. එහෙනම් 2026 4යි අපි හිතමු 4.20 ණය ගැතියෙකු රුපියල් 50,000ක ණය ගැතියෙකු රුපියල් 50,000ක ණය ගැතියෙකු මිය යන ලදී. රුපියල් 50,000ක ණය ගැතියෙකු මිය යන ලදී. එහෙනම් මොකද්ද දැන් මෙතන වෙන්නේ? මම මෙතනත් ලියනවා අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන්නේ 5.25. 2026 5.25. බලන්න 2026 3.31 දිනට ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට පැවති සිදුවීමක් සම්බන්ධයෙන් සාක්ෂි සපයන දෙයක් මේක. 2026 3.31 දිනට පැවති ණය ගැති ශේෂය 2,30,000යි. එහෙනම් 2026 4.20 දින අපිට ආරංචි වෙනවා මේ එක ණය ගැතියෙකු රුපියල් 50,000ක ණය ගැතියෙකු මිය ගියා කියලා. අපි ගිණුම් වාර්තා අපි මොනවද අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ 5.25. එහෙනම් මේක මොකද්ද? මේක ගලපන සිදුවීමක්. එහෙනම් කොහොමද මේක ගිණුම් තබන්නේ? මෙන්න මෙහෙම තමයි මේක ගිණුම් තබන්නේ. මං ගිණුම් දෙකක් ගහනවා. හානි අලාභ ණය ගැති පාලන. හානි අලාභ ණය ගැති පාලන. එහෙනම් මොකද වෙන්නේ? හානි අලාභ ගිණුම හර 50,000යි ණය ගැති කියලා. ණය ගැති පාලන ගිණුම බැර 50,000යි හානි අලාභ කියලා. මේවා ඉතින් හරියට කෙලින් ලියන්න මම මේ ඉඩමදි හින්දා තමයි මේ යටින් පැත්තෙන් එහෙම ලියන්නේ. එහෙනම් ගිණුම් තබන්නේ මෙන්න මේ විදිහට. පැහැදිලිද? හරි. එහෙනම් හානි අලාභ කියන්නේ මොකද්ද? ගලපන සිදුවීම. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. මේවා ලොකුවට මෙහෙම සාකච්ඡා කරන්න ඕන දේවල් නෙවෙයි. මේවා කිව්වහම මෙහෙම තේරෙනවා. එහෙනම් මේක සාමාන්‍ය විදිහට නෝට් ඩවුන් කරගෙන යන්න. ඊළඟට තොග ශුද්ධ උපලබ්ධිත අගය. තොග ශුද්ධ උපලබ්ධිත අගයට කපා හැරීම. තොග ශුද්ධ උපලබ්ධිත අගයට කපා හැරීම. තොග ශුද්ධ උපලබ්ධිත අගයට කපා හැරීම. මේක කොහොමද ගලපන සිදුවීමක් වෙන්නේ? බලන්න මෙන්න මේ උදාහරණය තේරෙනවද කියලා මම මේක දාන උදාහරණය. 2026 3.31 දිනට ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට 2026 3.31 දිනට අවසන් තොගය මං හිතනවා රුපියල් ලක්ෂ 2යි කියලා. අවසන් තොගය ලක්ෂ 2යි. 2026 3.31 දිනට අවසන් තොගය ලක්ෂ 2යි. මෙන්න මෙහෙම දෙයක් වෙනවා දැන්. බලන්න මොකද වෙන්නේ කියලා. 2026 4යි
25 දිනට තොගයේ ශුද්ධ උපලබ්ධිත අගය. තොගයේ ශුද්ධ උපලබ්ධිත අගය. තොගයේ ශුද්ධ උපලබ්ධිත අගය 1,80,000ක් වෙනවා. තොගයේ ශුද්ධ උපලබ්ධිත අගය මොකද වෙන්නේ? 1,80,000ක් වෙනවා. නැත්තම් අපිට මේක මෙහෙම දෙන්න නැතුව වෙන ආකාරයකට දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. බලන්න කොහොමද දෙන්න පුළුවන් කියලා. මෙහෙම දෙන්න නැතුව මෙන්න මෙහෙම දෙන්නත් පුළුවන්. 2026 4.25 දින තොගය විකුණුවා. තොගය විකුණුවා 1,80,000ට කියලා අපිට දෙන්නත් පුළුවන්. ඒත් එකම දේනේ වෙන්නේ නේද? එහෙනම් 2026 3.31 දිනට අවසන් තොගය 2,00,000 2026 4.25 දිනට තොගේ ශුද්ධ උපලබ්ධිතගේ 1,80,000යි කියලා අපිට ගාණ දෙනවා. නැත්නම් 2026 4.25 දිනට තොගේ විකුණුවා 1,80,000කට කියලා කියනවා. අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන්නේ 2026 5.25 දින. 2026 5.25 දින. එහෙනම් ඔයාලම කියන්න මේක ගලපන සිදුවීමක්ද නැද්ද? මේක ගලපන සිදුවීමක්ද නැද්ද? මේක ගලපන සිදුවීමක්. කොහොමද ගලපන සිදුවීමක් වෙන්නේ? 2026 3.31 දිනට අවසන් තොගය. ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනට සාක්ෂි සපයන සිදුවීමක් නේද? 2026 4.25 දිනට තොගයේ ශුද්ධ උපලබ්ධිතගේ 1,80,000යි. 1,80,000යි කියලා කියනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? තොග කපා හැරීම අපි ගිණුම් තබන්න ඕනේ. නේද? කොහොමද තොග කපා හැරීම ගිණුම් තබන්නේ? මම මෙන්න මෙහෙම ගන්නවා. අපි හිතමුකෝ තොගේ අවසන් තොගය කීයද? 2,00,000යි. අවසන් තොගේ 2,00,000යි. මම මේ තොග ගිණුමක් ගහන්නේ. අවසන් තොගේ 2,00,000යි. අපිට ගාණ දීලා තියෙනවා තොගේ ශුද්ධ උපලබ්ධිතගේ කීයද? 1,80,000යි කියලා දීලා තියෙනවා. තොගේ ශුද්ධ උපලබ්ධිතගේ කීයද? 1,80,000යි. එහෙනම් මෙතන 2,00,000යි ගිණුමේ කාර්ය කරන්න ඕනේ. එහෙනම් මෙතන කීයද? 20යි. මෙන්න මේක තමයි තොග කපා හැරීම. තොග කපා හැරීම. තොග කපා හැරීම කීයද? 20යි. මේ තොග කපා හැරීම කොහෙටද යන්නේ? ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වලට යනවා. ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වලට යනවා. මේ 180 කොහෙටද යන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යනවා මෙන්න මේ 180. මේ 200 කොහෙටද යන්නේ? මේ 200 යනවා ආදායම් ප්‍රකාශයේ අවසන් තොගයේ තියෙන තැනට යනවා. අපි අවසන් තොගයේ තියෙන තැනට සුද්ධ උපලබ්ධිතගේ දාලා විකුණුම් පිරිවැය ගණනය කරන්නේ නැහනේ. පිරිවැය තමයි දාලා විකුණුම් පිරිවැය ගණනය කරන්නේ. එහෙනම් තොග කපා හැරීම කීයද? 20යි. මං හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් ගලපන සිදුවීමක් තමයි තොග ශුද්ධ උපලබ්ධිත අගය කියලා කියන්නේ. තොග ශුද්ධ උපලබ්ධිත අගයට කපා හැරීම. පැහැදිලිද? හරි. එහෙනම් මේක නෝට් ඩවුන් කරගන්න. අපි ඊළඟ එකට යමු. ඊළඟ එක තමයි ලැබිය යුතු රක්ෂණ වන්දියා. ලැබිය යුතු රක්ෂණ වන්දි. ලැබිය යුතු රක්ෂණ වන්දි. බලන්න මොකද වෙන්නේ කියලා මෙතන. මම මේකට උදාහරණයක් ගන්නවා. 2026 1යි අපි හිතමුකෝ 20 දින කියලා. තොග හානියක් සිදු වුණා. තොග හානියක් සිදුවිය. තොග හානියක් සිදුවිය. මං හිතනවා වටිනාකම කීයද? 2,00,000යි කියලාම ගමුකෝ. 2026 1.20 දින තොග හානියක් සිදු වුණා. වටිනාකම කීයද? 2,00,000යි. දැන් ව්‍යාපාරයේ මොකද කරන්නේ? ව්‍යාපාරය කරනවා මෙන්න මේකට රක්ෂණ වන්දි සඳහා. රක්ෂණ වන්දි සඳහා ඉල්ලීමක් කරනවා. රක්ෂණ වන්දි සඳහා මොකද කරන්නේ? ඉල්ලීමක් අපි කරනවා. රක්ෂණ වන්දි සඳහා ඉල්ලීමක් කරනවා. ඒකල් ඉවර වෙලා හැබැයි අපිට රක්ෂණ වන්දිය ඉල්ලීම කරපු සැනින් හම්බෙනවද? නැහැ. රක්ෂණ වන්දිය ඉල්ලීම කරපු සැනින් හම්බෙන්නේ නැහැ.
අපිට රක්ෂණ වන්දිය ගෙවනවා කියලා රක්ෂණ ආයතනයේ පොරොන්දු වෙලා ලියුමක් අපිට එවනවා මෙන්න මෙහෙම. 2026 5/10 දින රක්ෂණ වන්දි ගෙවන බවට දැනුම් දී ලියුමක් එවනවා. රක්ෂණ ආයතනය මොකද කරන්නේ? රක්ෂණ ආයතනය වන්දි ගෙවන බවට දැනුම් දෙනවා. 2026 5/10 දින රක්ෂණ වන්දි ගෙවන බවට මොකද කරන්නේ? රක්ෂණ වන්දි ගෙවන. රක්ෂණ වන්දි ගෙවන බවට දැනුම් දෙනවා රක්ෂණ ආයතනය. ඔන්න රක්ෂණ ආයතනය දැනුම් දෙනවා 2025 5/10 දින. එහෙනම් මං හිතනවා දැන් මූල්‍ය වාර්තා අනුමත කරන්නේ අධ්‍යක්ෂකවරු විසින් 5/25 දින. දැන් ප්‍රශ්නයක් තියෙනවද මෙතන? නැහැ. ප්‍රශ්නයක් නැහැ. බලන්න හොඳට. 2026 1/20 දින ගිණුම් කාල පරිච්ඡේදයේ ඇතුලේ තොග හානියක් සිදු වෙනවා වටිනාකම ලක්ෂ කීයද? 2යි. රක්ෂණ වන්දි ඉල්ලලා ව්‍යාපාරයෙන් මොකද කරන්නේ? රක්ෂණ ආයතනෙට දැනුම් දෙනවා. රක්ෂණ ආයතනෙට දැනුම් දෙනවා ලියුමක් කරහා හෝ රක්ෂණ ආයතනෙට දැනුම් දෙනවා අපිට රක්ෂණ වන්දි ගන්න ඕනේ කියලා රක්ෂණ ආයතනෙට දැනුම් දෙනවා. අපි එහෙම දැනුම් දුන්න ගමන් රක්ෂණ ආයතන අපිට වන්දි දෙනවද? නැහැ. රක්ෂණ ආයතනය මොකද කරන්නේ? 2026 5/10 දින වන්දි ගෙවන බවට දැනුම් දෙනවා. ඔන්න වන්දි ගෙවන බවට මොකද කරන්නේ? දැනුම් දෙනවා. එහෙනම් 2026 5/25 දින තමයි අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන්නේ. මේක ගලපන සිදුවීමක්ද? ඔව් ගලපන සිදුවීමක්. ඇයි ඒ? ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට තියෙන සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි සපයන සිදුවීමක් නේද? ගිණුම් කාල පරිච්ඡේදයේ සම්බන්ධයෙන් සාක්ෂි සපයනවා. එහෙනම් ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා කියන්නේ මොකද්ද? ගලපන සිදුවීමක්. කොහොමද මේක ගිණුම් තබන්නේ? මෙන්න මෙහෙම තමයි මේක ගිණුම් තබන්නේ. තොග හානිය ගිණුම් තබන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න මං ගිණුම් ටික ගහනවා. මෙතන තියෙනවා ගැනුම් ගිණුම මං ගහනවා. ගැනුම් ගිණුම. තොග හානි වියදම්. තොග හානි වියදම් ගිණුම. ඊළඟට ලැබිය යුතු රක්ෂණ වන්දි. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම. තොග හානිය ඉස්සෙල්ලා ගිණුම් තබන්නේ කොහොමද අපි? තොග හානිය ගිණුම් තබන්නේ ගැනුම් බැර වෙනවා ලක්ෂ 2ක් තොග හානි කියලා. ගැනුම් බැර වෙනවා තොග හානි කියලා. මේක ගැනුම් බැර වෙන්නත් පුළුවන් නැත්නම් විකුණුම් පිරිවැය බැර වෙන්නත් පුළුවන්. ගැනුම් බැර වෙනවා ලක්ෂ 2ක් තොග හානි වියදම් හර වෙනවා මොකද වෙන්නේ? ලක්ෂ 2ක් ගැනුම් කියලා. තොග හානි වියදම් හර වෙනවා ලක්ෂ 2ක් ගැනුම් කියලා. දැන් අපිට කියනවා රක්ෂණ වන්දි ගෙවන බවට දැනුම් දෙනවා. හැබැයි 1,80,000ක වන්දියක් ගෙවන බවට අපි හිතමු. මෙහෙම ලක්ෂ 2ම වන්දිය අපිට හම්බෙන්නේ නැහනේ. 1,80,000ක රුපියල් 1,80,000ක වන්දියක්. රුපියල් 1,80,000ක වන්දියක් ගෙවන බවට රක්ෂණ ආයතනය දැනුම් දෙනවා. එහෙනම් මොකද කරන්නේ? කොහොමද මේ ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම්ගත කරන්නේ? තොග හානි වියදම් ගිණුම බැර ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර. මොකද වෙන්නේ? ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර 180යි තොග හානි කියලා. තොග හානි වියදම් ගිණුම බැර වෙනවා කීයක්ද? 1,80,000ක්. දැන් මොකද වෙන්නේ? ගිණුමේ කාර්ය කරන්න ඕනේ අපි. ගිණුමේ කාර්ය කරනවා මෙහෙම. එතකොට මෙතන 200යි 200යි. එහෙනම් ආදායම් ප්‍රකාශයට යනවා තොග හානි අලාභය කීයද? 20,000යි. ආදායම් ප්‍රකාශයට යනවා තොග හානි අලාභය කීයද? 20,000යි. එහෙනම් මෙතන ලැබිය යුතු රක්ෂණ වන්දි කියන්නේ වත්කම් ගිණුමක්නේ. මේක 180යි 180යි පාගේ ශේෂයේ ඊගේ ශේෂයේ 180යි. එහෙනම් මේ 180 මොකද කරන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කමක් විදිහට අරගෙන යනවා. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් ගලපන සිදුවීම් කියන්නේ මොනවද කියලා දැන් හොඳට තේරෙනවා ඇති. එහෙනම් මං යනවා ඊළඟ උදාහරණයට. නැත්නම් ඊළඟ ගලපන සිදුවීමට යනවා මං. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න.
නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ගැලපීම. මං හිතනවා මෙන්න මෙහෙම ඊළඟ සිදුවීම තමයි පස්වෙනි ගලපන සිදුවීම නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ගැලපීම. නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ගැලපීම. අපි මේවා උදාහරණ ඇසුරින්ම කතා කරමුකෝ. බලමුකෝ උදාහරණය මොකක්ද කියලා. 2025 4.1 දිනට ව්‍යාපාරයේ වර්ෂයේ ලාභයේ මිලියන 5ක් වුවහොත් සේවකයන්ට ප්‍රසාද දීමනාවක් දෙන බවට ප්‍රකාශයට පත් කරන ලදී. 2026 5.2 දින සමාගමේ ලාභයේ මිලියන 6ක් බව අනාවරණය විය. මොකද්ද මේ කියන්නේ? මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් ව්‍යාපාරයේ ඉන්නෝනේ අධ්‍යක්ෂකවරු නැත්තම් කළමනාකරණයේ ඉන්නෝනේ ව්‍යාපාරයේ මැනේජ්මන්ට් එක. ව්‍යාපාරයේ මැනේජ්මන්ට් එක සේවකයන්ට ඇවිල්ලා කියනවා මම උදාහරණයක් ලියන්නම්. 2025 4.1 වෙනිදා ඇවිල්ලා කියනවා සේවකයන්ට මේ අවුරුද්දේ ව්‍යාපාරයේ ලාභය මිලියන 5ක් වුණොත් මේ අවුරුද්දේ ව්‍යාපාරයේ ලාභය මිලියන කීයක්ද 5ක් වුණොත් එහෙම මිලියන 5ක් වුණොත් එහෙම සේවකයන්ට මොකද්ද දෙනවා කියලා කියන්නේ දීමනාවක් දෙනවා කියලා කියනවා. සේවකයන්ට දීමනාවක් දෙනවා බෝනස් දෙනවා කියලා කියනවා මිලියන 5ක් වුණොත්. එහෙම කිව්වහම මොකද වෙන්නේ සේවකයෝ උනන්දුවෙන් වැඩ කරනවා. සේවකයෝ අභිප්‍රේරණය වෙනවා. ඒ කට්ටිය මොටිවේට් වෙනවා නේද? ඒ කට්ටිය මොටිවේට් වෙලා මොකද කරන්නේ? හොඳට වැඩ කරනවා. හොඳට වැඩ කරලා ඉවරලා ඔන්න එහෙනම් අපිට ආරංචි වෙනවා 2026 3.31 දින. දැන් 2026 3.31 ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනය කිව්වට ඔය අවසන් දිනේම මූල්‍ය ප්‍රකාශනවල මේ ඔය අවසන් දිනයේම මේ ආදායම් ප්‍රකාශයේ ගණනය හදලා ඉවර වෙලා අපි ලාභය දැනගන්න පුළුවන්ද? බැහැ. ඒක බෑනේ. අපි ගිණුම් කාල පරිච්ඡේදය ඉවර වෙලා මම අර කිව්වේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවනේ. ගිණුම් කාල පරිච්ඡේදය ඉවරලා අධ්‍යක්ෂකවරු අනුමත කරන්න ඕනේ, විගණනය කරන්න ඕනේ මූල්‍ය වාර්තා. විගණනය කරලා AGM එකේ ඇනුවල් ජෙනරල් මීටින් එකේ මොකද කරන්න ඕනේ? ඔය ඇනුවල් රිපෝට් එක නැත්තම් කොටස්කරුවන්ගේ මහා සභා රැස්වීමේදී ඔය ඇනුවල් රිපෝට් එක මොකද කරන්න ඕනේ? කොටස්කරුවන්ට ඉදිරිපත් කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් මේ 2026 3.31 දිනට අපි හිතමුකෝ මෙන්න මෙහෙම කියලා. 2026 7.10 වගේ අපිට ආරංචි වෙනවා. මොකද්ද? 7.10 වගේ අපිට ආරංචි වෙනවා ව්‍යාපාරයේ ලාභය මිලියන 6.5යි කියලා අපිට ආරංචි වෙනවා. ව්‍යාපාරයේ ලාභය මිලියන 6.5යි කියලා අපිට ආරංචි වෙනවා. එහෙනම් මේ සඳහා ගිණුම් තබන්න ඕන නේද? එහෙනම් මේක ගැළපීමක් සිදු කළ යුතු සිදුවීමක්. මං හිතනවා තේරෙන්න ඇති කියලා. නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ගැළපීම කියලා කියන්නේ නෛතික බැඳීමක් වෙන්නත් පුළුවන්. දැන් මේක නෛතික බැඳීමක්ද? නැහැ. මේක සම්මුතික බැඳීමක්. නෛතික පදනමක් නැහැනේ. නෛතික පදනමක් කියලා කියන්නේ පනතකින් හෝ නීතිමය පනතකින් මොකක් හරි නීතිමය කාරණාවකින් ලීගලි මෙන්න මෙච්චරක් මුදලක් වෙන් කරන්න ඕනි කියලා වගේ අපිට ඕන් ඔහොම දෙන්නේ. අන්න එහෙම ඒවට කියනවා නෛතික බැඳීම් කියලා කියනවා. සම්මුතික බැඳීම් කියලා කියන්නේ දැන් මෙතන නෛතික පදනමක් තියනවාද? ව්‍යාපාරයේ කළමනාකරණය මැනේජර්ස්ලා ඇවිල්ලා ඉවර වෙලා මේ සේවකයෝ ඇවිල්ලා ඇග්‍රීමන්ට් එකක් ගහලා ඉවරලා අස්සම් කරලා ඉවරලා එහෙම නෛතික පදනමක් කියලා බෝනස් දෙනවා කියනවද? නැහැ. මේක ඇවිල්ලා සම්මුතික බැඳීමක්. එහෙනම් මොකද කරන්නේ? මෙහෙම වැඩි වුණොත් එහෙම 2000 මෙහෙම වැඩි වුණොත් එහෙම සේවකයන්ට දීමනා බෝනස් දෙනවා කියලා කියනවා. හැබැයි හිතන්නකෝ මේක කළමනාකරණයට මේක තීරණය කරලා නොදී ඉන්නත් පුළුවන්. නොදී හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? සේවකයෝ වැඩ වර්ජනය කරනවා. කළමනාකරණය සහ සේවකයෝ අතර මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙනවා. එහෙනම් අනිවාර්යෙන් එහෙම දේවල් කිව්වහම දෙන්න වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේක ගැළපිය යුතු සිදුවීමක්. නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ගැළපී. නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ගැළපී. මං හිතනවා තේරෙන්න ඇති කියලා. මං යනවා ඊළඟ උදාහරණයට. දැන් මේක ඕනනම් අපි මේක ගිණුමුත් තියමුකෝ. කොහොමද ගිණුම් තියන්නේ? ප්‍රසාද දීමනා වියදම්. ප්‍රසාද දීමනා වියදම්
වෙන් කිරීම. ප්‍රසාද දීමනා වියදම් ප්‍රසාද දීමනා වියදම් වෙන් කිරීම. මොකද වෙන්නේ? ප්‍රසාද දීමනා වියදම් ගිණුම හර වෙනවා ප්‍රසාද දීමනා වියදම් වෙන් කිරීම කියලා. ප්‍රසාද දීමනා වියදම් වෙන් කිරීම බැර වෙනවා. මොකද වෙන්න ඕනේ? ප්‍රසාද දීමනා වියදම් කියලා. දැන් මං අහනවා මේ ගිණුම දැක්ක ගමන් තේරෙනවනේ මේක ඇවිල්ලා වියදම් ගිණුම. ඕකේ. ප්‍රසාද දීමනා වියදම් කියලා කියන්නේ ආදායම් ප්‍රකාශ කරන වියදම් ගිණුම. එතකොට මේ ප්‍රසාද දීමනා වෙන් කිරීම කියලා කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්ද වගකීම් ගිණුමක්ද මොන ගිණුමක්ද මේක? හිතන්න බලන්න මං උත්තරේ කියන්න කලින් මොන ගිණුමක්ද කියලා. මේක ඇවිල්ලා මොන ගිණුමක්ද? වගකීම් ගිණුමක්. වගකීම් ගිණුමක්. දැන් මේ ප්‍රසාද දීමනාව තාම සේවකයන්ට ගෙවලාද? නැහැ. තාම ගෙවලා නැහැ. මේක ව්‍යාපාරයේ වගකීමක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මොකද කරන්න ඕනේ? ජංගම වගකීම් යටතේ දක්වන්න ඕනේ. මේක ජංගම නොවන වගකීමක්ද? නැහැ. මේක මේ ඉක්මනට මේ මාස කිහිපයක් ඇතුළත ගෙවලා සේවකයන්ට දීමනා දීලා ඉවර කරන්න ඕනේ. මේක ඇවිල්ලා මොකද්ද? ජංගම වගකීමක්. ව්‍යාපාරයේ විසින් තාම සේවකයන්ට ගෙවලා නැහැ. හැබැයි ගෙවිය යුතුයි. ඒ හින්දා වගකීමක්. කොහොමද වගකීමක් කියලා මේක හඳුනගන්නේ? වගකීමක් කියලා අපි හඳුනගන්නේ කොහොමද? සංකල්පනාත්මක රාමුවේදී අපි වගකීම් හඳුනගන්නේ කොහොමද කියලා දන්නවනේ. මොකද්ද? අතීත සිදුවීමක් වෙන්න ඕනේ. අතීත සිදුවීමක් වෙන්න ඕනේ. ඒ වගේම මොකද්ද වෙන්න ඕනේ? වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. වර්තමාන බැඳීමක්. වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ආය මොනවද තියෙන්න ඕනේ? ව්‍යාපාරයේ සම්පත් නැත්නම් ආර්ථික සම්පත්. ව්‍යාපාරයේ සම්පත් කොහෙටද යන්න ඕනේ? පිටතර ගලාගෙන යන්න ඕනේ. දැන් එහෙම වෙනවද? වෙනවනේ ඉතින්. අතීත සිදුවීමක්. ඇයි? අතීතයේ සිදුවන මොකද උනේ? අතීතයේ සිදුවයි. It has been occurred. ඒක සිදු වෙලා ඉවරයි. එහෙනම් අතීත සිදුවීමක් වර්තමාන බැඳීමක් තියෙනවා. වර්තමානයේ මුදල ගෙවල ඉවරලා මොකද කරන්නේ? මේක ක්ලෝස් කරනවා. වර්තමාන බැඳීමක් තියෙනවා. ව්‍යාපාරයේ විසින් මොකද වෙන්නේ? පිටතර සම්පත් ගලා යාමක් සිදු වෙනවා. බේරුම් කිරීමේදී සම්පත් ගලා යාමක් සිදු වෙනවා. එහෙනම් මේක මොකද්ද? ප්‍රසාද දීමනා වියදම් වෙන් කිරීම කියලා කියන්නේ වගකීම් ගිණුමක්. මං හිතනවා තේරෙන්නේ නැති ගිණුම් තැබීම කියලා. ගිණුම් තබන්නේ කොහොමද කියලා තේරෙන්න ඇති. එහෙනම් මේකට මං තව උදාහරණයක් කියන්නම්. වැරදි වංචා. වැරදි වංචා මොකද කරන්න ඕනේ? ගිණුම්ගත කිරීම. වැරදි වංචා ගැලපීම. වැරදි වංචා ගැලපීම. අපි මේක කතා කරා හොඳටම LKS 8. LKS 8ේදී අපි කතා කරා. මම අර කිව්වේ අර LKS 8 මම මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. LKS 8 වීඩියෝ එක තියෙනවා පල්ලෙහා ගිහිල්ලා බලන්න මේක LKS 8 බලලා නැත්නම්. ඒක LKS 8 වැරදි වංචා ගැලපීම සම්බන්ධයෙන් මම හොඳ පැහැදිලි කිරීමක් කරා. මම කිව්වේ අර අපිට හදිස්සි හරි ආරංචි වුණොත් මෙහෙම දෙයක් කියලා අපි ඒව අතීතානුයෝගීව පිළියෙල කරන්න ඕනේ. අතීතානුයෝගීව නිවැරදි කරන්න ඕනේ. මම ඒක LKS 8 දී හොඳට පැහැදිලි කරා. එහෙනම් මං හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් මොනවද දැන් ගලපන සිදුවීම් අපි කතා කරේ? මං යන්නම්කෝ අය ඔක්කොම දැන්. මම බෝඩ් එකේ මකනවා. මේ ටික ලියාගත්තේ නැති කට්ටිය. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එහෙනම් අපි කතා කරේ මොනවා ගැනද දැන්? LKS 10 ගැන කතා කරන්න ආය වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම්. මම හොඳ බ්‍රීෆ් එක්ස්ප්ලේන් එකක් කරා වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් සිදුවන කාලය කියන්නේ මොකක්ද කියලා. ඒකල ඒ විදිහට වාර්තා කරන කාලච්ඡේදයට පසුව සිදුවීම් සිදු වෙනවා. ඒ සිදුවීම් කොටස් දෙකකට වෙන් කරා. මොනවද? ගලපන සිදුවීම් කියලා එක කොටසක්, අනිත් එක නොගලපන සිදුවීම්. ගලපන සිදුවීම්. ගලපන සිදුවීම්. ගලපන සිදුවීම් වලට උදාහරණ මොනවද අපි දැන් කතා කරේ? සේවක නඩු වන්දි. සේවක නඩු වන්දි. ඊළඟට මොනවද? සේවක නඩු වන්දි. හානි අලාභ. හානි අලාභ. තොග ශුද්ධ උපලබ්ධිත අගයට කපා හැරීම. තොග ශුද්ධ උපලබ්ධිත අගයට කපා හැරීම. තොග ශුද්ධ උපලබ්ධිත අගයට කපා හැරීම. ඊළඟට මොකද්ද? ලැබිය යුතු රක්ෂණ වන්දි. ලැබිය යුතු රක්ෂණ වන්දි. ලැබිය යුතු රක්ෂණ වන්දි. next ලැබිය යුතු රක්ෂණ වන්දි. ඊළඟට මොනවද? ලැබිය යුතු රක්ෂණ වන්දි.
ආයෙ මොනවද මං කිව්වේ? මතක් කරන්න. නෛතික හෝ සම්මුතික බැඳීම් මත ගැළපීම. 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 ඊළඟට මොනවද? වැරදි වංචා ගැළපීම. වැරදි වංචා ගැළපීම. වැරදි වංචා ගැළපීම. මෙන්න මේ දේවල් තමයි මොනවද කරන්නේ ගලපන සිදුවීම් කියලා අපි කතා කරන්නේ මෙන්න මේ දේවල්. දැන් මේ හය විතරද ගලපන සිදුවීම් තියෙන්නේ? නැහැ. ඇයි මම මේ හය විතරක් මේ ලොකුවට මේ ફોකස් කරලා ගත්තේ? පේපර් එකේ කරක අහන්නෙම මෙන්න මේ වගේ දේවල් ටික. මේ දේවල් ටිකම තමයි කරක අහන්න එකයි මේක මේ ફોකස් කරලා ගත්තේ. වැඩිපුරම පොඩ්ඩක් highlight කරලා මේ හය ගලපන සිදුවීම් කියලා ගත්තේ ඒකයි. තව මොනවද තියෙන්නේ ගලපන සිදුවීම්? දේපල පිරියද මිලට ගැනීම හා විකිණීම සම්බන්ධ ගැලපීම්. කැමති නම් ලියා ගන්න පල්ලෙහායි. දේපල පිරියද මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ ගැලපීම. ඔන්න ඔය වගේ දේවලුත් මොකද වෙන්නේ ගලපන සිදුවීම් වෙනවා. මං හිතනවා තේරෙන්න ඇති කියලා. මං යනවා ඊළඟ මාතෘකාවට නොගලපන සිදුවීම්. ඊළඟ මාතෘකාව නොගලපන සිදුවීම්. මොනවද නොගලපන සිදුවීම් කියලා කියන්නේ? නොගලපන සිදුවීම්. ඒ කියන්නේ ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට දැන් සාක්ෂි සපයන සිදුවීම් වලට කිව්වා ගලපන සිදුවීම් කියලා කිව්වා. දැන් ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට සාක්ෂි සපයන්නේ නැති ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට සාක්ෂි සපයන්නේ නැහැ. ඒක මොකද කරන්නේ? අලුතෙන් සිදු වුණු සිදුවීම. නේද? අන්න එහෙම දෙයකට කියනවා මොනවා කියලාද? නොගලපන සිදුවීම් කියලා කියනවා. ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනට සාක්ෂි සපයීමක් සිදු කරන්නේ නැහැ. ගලපන සිදුවීම් වල අනිත් පැත්ත. අලුත් සිදුවීමක් නේද? අන්න ඒ වගේ සිදුවීමකට කියනවා සාක්ෂි සපයන්නේ නැහැ. එවැනි සිදුවීම් වලට කියනවා නොගලපන සිදුවීම් කියලා කියනවා. නොගලපන සිදුවීම්. මං හිතනවා තේරෙන්න ඇති කියලා. නොගලපන සිදුවීම් වලට උදාහරණ බලමු මොනවද කියලා. නොගලපන සිදුවීම් වලට උදාහරණ බලමු. සාමාන්‍ය කොටස්කරුවන්ගේ යෝජිත ලාභාංශ ගැලපීම. සාමාන්‍ය කොටස්කරුවන්ගේ යෝජිත ලාභාංශ ගැලපීම. සාමාන්‍ය කොටස්කරුවන්ගේ යෝජිත ලාභාංශ ගැලපීම. මේක ඇවිල්ලා නොගලපන සිදුවීම. ඇයි මේක නොගලපන සිදුවීමක් වෙන්නේ? ඇයි නොගලපන සිදුවීමක් වෙන්නේ? මං අර කලින් ලයින් එක පැහැදිලි කරා නේද? මෙන්න මෙහෙම දෙයක් මම පැහැදිලි කරානේ කලින්. ඔන්න තියෙනවා ගිනුම් කාල පරිච්ඡේදයේ මන් දානවා 25 4:1. මේ ගිනුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනේ 26/3/31. මේක තමයි ගිනුම් කාල පරිච්ඡේදය. පැහැදිලිද? මෙන්න මේ හරිය තියෙනවා අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන දිනේ 2026/5/25 කියලා හිතමුකෝ. මේ අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන දිනේ. මේ මූල්‍ය වාර්තා පිළියෙල කරාට පස්සේ අධ්‍යක්ෂකවරු යෝජනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මේ අනුමත කරන්න කලින් මූල්‍ය වාර්තා පිළියෙල කරාට පස්සේ අධ්‍යක්ෂකවරු යෝජනා කරනවා මෙන්න මෙහෙම. අපි කොටස්කරුවන්ට යෝජිත ලාභාංශයක් අපි කොටස්කරුවන්ට මෙන්න මෙහෙම ලාභාංශයක් දෙමු කියලා අධ්‍යක්ෂකවරු තීරණය කරනවා. හැබැයි ලාභාංශයක් එහෙම දෙමු කියලා තීරණය කරාට මං කිව්වා මෙන්න මේ හරිය තමයි කොටස්කරුවන්ගේ මහසභා රැස්වීම තියෙන්නේ. ඒ කියන්නේ 2026 9:31ට 9:30ට කලින් AGM annual general meeting කොටස්කරුවන්ගේ මහසභා රැස්වීම තියලා ඉවර කරන්න ඕන. හැබැයි ඊට කලින් අපි අධ්‍යක්ෂකවරු මොකද කරන්නේ? මූල්‍ය වාර්තා අනුමත කරනවා. මෙන්න මේ විදිහේ යෝජිත ලාභාංශයක් දුන්නහම ඒක සක්‍රිය වෙන්න නම් කොටස්කරුවන්ගේ මහසභා රැස්වීමේදී ඒක සම්මත වෙන්න ඕනේ. ඒක සම්මත වුණාට පස්සේ තමයි මොකද කරන්න පුළුවන්? ඒක සක්‍රියව ක්‍රියාත්මක කරන්න පුළුවන් කොටස්කරුවන්ට මෙච්චර ලාභාංශයක් දෙන්න ඕනේ කියලා. ඩිවිඩන්ඩ් එකක් දෙන්න ඕනේ කියලා එහෙම තමයි තීරණය කරන්නේ. කොටස්කරුවන්ගේ මහසභා රැස්වීමේදී මොකද කරන්න ඕනේ? ඒක සම්මත වුණාට පස්සේ. හැබැයි අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා ඊට කලින් මොකද කරන්නේ? අවාසනාවකට අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා ඊට කලින් අස්සන් කරනවා. ඒ හින්දා මොකද කරන්නේ? මේක නොගලපන සිදුවීමක්.
මං හිතනවා තේරෙන්න ඇති කියලා. එහෙනම් ওই කාරණා හොඳට බලන්න. තේරුම් නැත්නම් ආයෙ චුට්ටක් පස්සට ගිහිල්ලා මං කියපේවා මුලින් ඉඳන් අහගෙන ඉන්න. මං හොඳට පැහැදිලි කරා. එතකොට ඒ හින්දා කොටස් කරුවන්ගේ යෝජිත ලාභාංශ කියන එක මොකක්ද වෙන්නේ? නොගලපන සිදුවීම. පැහැදිලිද? මේක අපිට සමාගම් ගාන හදනකොට ඕන වෙනවා. සමාගම් ගානේ අපිට සමහරලාට දෙනවා කන්ඩිෂන්ස්. අධ්‍යක්ෂකවරු මෙන්න මෙහෙම ලාභාංශයක් දෙන්න යෝජනා කරා කියලා. එතකොට අපි මොකද කරන්නේ? නෝට් එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ සටහනක්. සටහන් වශයෙන් අපි ඉදිරිපත් කරන්න ඕනේ සමාගම් ගානේ LKS 10ට අනුව අධ්‍යක්ෂකවරු මෙන්න අපි හිතමුකෝ අධ්‍යක්ෂකවරු රුපියල් මිලියනයක ලාභාංශ යෝජනා කළා. LKS 10ට අනුව මොකද කරන්න ඕනේ? ගිණුම් තැබිය නොහැක. කියලා ඉවරලා අපි මොකද කරන්න ඕනේ? මේ සමාගම් ගාන යටින් අපි යටින් කියන්නේ සටහන් යටතේ අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒවල ලකුණු හම්බ වෙනවා. බොහෝ වෙලාවට එක ලකුණක් හම්බ වෙනවා ඒකට. පැහැදිලිද? අන්න ඒ වගේ අපි නෝට් සටහන් ඉදිරිපත් කරන්න ඕනේ. ඒක සමාගම් ගහනට ගිහපුවාම තේරෙයි. ඉතින් ඒවට මේ දැනුම ඕනේ. මම ඒක තමයි මේක මේ ගොඩක් වෙලා අරගෙන පැහැදිලි කරේ. කොටස් කරුවන්ගේ යෝජිත ලාභාංශ ගැලපීම. මේක ඇවිල්ලා මොන සිදුවීමක්ද? නොගලපන සිදුවීමක්. මම යනවා ඊළඟ එකට. ඊළඟ උදාහරණේ මම උදාහරණ ටික මෙහෙම තියලා තියන්නම්. ඒක ලේසියිනේ. කොටස් කරුවන්ගේ යෝජිත ලාභාංශ ගැලපීම. මගේ අකුරු නම් ඉතින් ගොඩක් ලස්සනයි. ඒක ඉතින් මම දන්නවා. ඒකට ඉතින් මොකොත් හිතන්න එපා. ඉතින් මේක මම කියනකොට ඔයාලා ගලප ගන්න. ඊළඟට ඔන්න නොගලපන සිදුවීමක් තමයි ස්වභාවික හානියක් නිසා නැත්තම් ස්වභාවික ආපදාවක් නිසා සිදුවන විශාල පාඩුවක්. දැන් මොකද වෙන්නේ? ස්වභාවික ආපදාවක් නිසා සිදුවන විශාල පාඩුවක්. අපි දැන් හිතමුකෝ ස්වභාවික ආපදාවක් සිද්ධ වෙනවා. ඔන්න දැන් ජල ගැලීමක් සිද්ධ වෙනවා. ස්ටොක් එකේ තිබ්බ ඔක්කොම දේවල් ටික මොකද වෙන්නේ? ගොඩාක් බහුතරයක්ම විනාශ වෙලා යනවා. ස්වභාවික ආපදාවක් නිසා සිදුවන විශාල පාඩුවක්. ඒ කියන්නේ ගබඩාවේ තිබ්බේම ජල ගැලීමක් වෙලා ඉවරලා ගොඩක් විනාශ වෙලා යනවා. සැලකිය යුතු කොටසක්. එතකොට ඒක මොකද කරන්න ඕනේ? ඒක නොගලපන සිදුවීමක්. ඒක නොගලපන සිදුවීම. අපිට කියනවා දැන් ගිණුම් කාල පරිච්ඡේදය මොකද්ද? 2026 ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනය 3:31. අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන්නේ කවද්ද? 2026 5:25 කියලා කියනවා. මෙන්න මේ අතර කාල පරිච්ඡේදي කියනවා මේ ගම් වතුරක් ඇවිල්ලි වල ගබඩාවේ තිබුණු තොග ඔක්කොම තොග සැලකිය යුතු කොටසක් විනාශ වුණා. මේක MCQ එකේ අහන්න පුළුවන්. අපෙන් අහනවා ABC ගලපන සිදුවීම් වන්නේ කියලා මොනවද කියලා අහපුවාම Aද Bද Bද Cද. එහෙනම් මේක මොන සිදුවීමක්ද? මේක නොගලපන සිදුවීමක්. හරි. ඊළඟට ව්‍යාපාරයේ සතු ආයෝජනවල වෙළඳගේ පහළ යෑම. ව්‍යාපාරයේ සතු ආයෝජනවල වෙළඳ අගය පහළ යෑමක්. වෙළඳ අගය මොකද වෙන්නේ? පහළ යෑමක්. ව්‍යාපාරයේ සතු ආයෝජනවල වෙළඳ අගය පහළ යෑමක්. මොකද්ද ව්‍යාපාරයේ සතු ආයෝජන කියලා කියන්නේ? දැන් හිතන්නකෝ ව්‍යාපාරයේ කොටස් මිලදී අරගෙන තියෙනවා. ව්‍යාපාරයේ කොටස් වෙළඳපොළෙන් කොටස් මිලදී අරගෙන තියෙනවා. අපේ ආයෝජනයක් කියලා අපි එක සලකනවනේ. ඉතින් කොටස් වෙළඳපොළෙන් කොටස් මිලදී අරගෙන තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? මේ කොටස් වල මිල ගණන් ඉහළයි කියලා අපි අපේක්ෂා කරනවා. unfortunately මොකද වෙන්නේ? අවාසනාවන්ත විදිහට කොටස් වල මිල මොකද වෙන්නේ? පහළ යනවා. කොටස් වල මිල පහළ ගිහිල්ලා අපි ආයෝජනය කරපු වටිනාකමට දැන් මොකද වෙන්නේ? කොටස් වල මිල පහළයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ආයෝජනවල ව්‍යාපාරයේ සතු ආයෝජනවල වෙළඳගේ පහළ ගිහිල්ලා තියෙනවා. පහළ ගියා කියලා මේක ව්‍යාපාරයේ මෙන්න මේ අතර තමයි සිද්ධ වෙන්නේ ඒ කාරණාව. 2026 3යි ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන දිනයත් 26 5යි 25 දිනයත් අතර ඔහොම සිදු වුණා කියලා හිතන්නකෝ. පහළ ගියා. ඒක එහෙනම් අපි ගලපනවද? මේවා නොගලපන සිදුවීම්. මේවා එක එල්ලේ මතක තියාගන්න. පාඩම් කරලා මතක තියාගන්න. මේ ස්වභාවික ආපදාවක් නිසා සිදුවන විශාල පාඩුවක්, ව්‍යාපාරයේ සතු ආයෝජනවල වෙළඳගේ පහළ යෑමක්. මෙන්න මේ දේවල් ඇවිල්ලා කොහොමද මොකද වෙන්නේ? එක එල්ලේම මේවා නොගලපන සිදුවීම්. මේවා පාරම ලේසියෙන් ඉතින් මතක තියාගන්න. මේවා නොගලපන සිදුවීම්. එක එල්ලේ මතක තියාගන්න. ඊළඟට විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීමක්. විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීමක්. මොකද්ද මේ සිද්ධිය? විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීම. ඒ කියන්නේ මොකද්ද? එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වෙනවා. අපි දන්නවනේ දැන් ඔය ඩොලර් රේට් එක කියලා අපි දැන් ඔය කියන්නේ විදේශ විනිමය අනුපාතය.
ඒක නම් ලංකාවේ නිතරම වෙනස් වෙනවනේ, එහා මෙහා වෙනස් වෙනවනේ. ඔය විදේශ විනිමය අනුපාතය නිසා මොකද වෙන්නේ? අපිට එක එක අවස්ථාවල පාඩු සිදු වෙන්න පුළුවන්, ලාභ සිදු වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ ඔන්න අපි දැන් භාණ්ඩ තොගයක් ගන්නවා. භාණ්ඩ තොගයක් ගන්නකොට ඩොලර් රේට් එක සැලකියුත් තරම් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි ටික දවසක් ගිහිල්ලා ඉවරලා මොකද වෙන්නේ? විදේශ විනිමය අනුපාතය අඩු වෙනවා. හැබැයි අපිට ඒ භාණ්ඩ තොගයෙන් අපිට ගන්න තිබ්බ තව අඩු ගානකට. පැහැදිලිද? විදේශ විනිමය අනුපාතය සම්බන්ධයෙන් අන්න ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ කියන්නේ අපි මේක විදේශ විනිමය අනුපාත සම්බන්ධ වෙන්නේ මොකද වෙන්නේ? පිටරටින් ආනයනය කරනවා නම්, ඉම්පෝර්ට් කරනවා නම් වගේ තමයි මේ විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීමක් කියන එක අදාළ වෙන්නේ. එතකොට ඒ විදේශ විනිමය අනුපාතය නිසා සිදුවෙන පාඩුවක් මොකද වෙන්නේ? ඒක නොගලපන සිදුවීම. මෙන්න මේ කාල පරිච්ඡේදය අතර මොකද වෙන්නේ? අපි මේ කාල පරිච්ඡේදය ආනයනය කරා. ගිණුම් කාල පරිච්ඡේදය. ඒකල මේ හරියට අපිට කියනවා මෙන්න මේ විදේශ විනිමය අනුපාතයගේ පහළ ගියා කියලා. පහළ ගියා කියලා ඒක ගලපන සිදුවීමක් වෙනවද? ඒව ඇවිල්ලා නොගලපන සිදුවීමක්. ඒවා එහෙම ඇයි එහෙම නොගලපන සිදුවීමක් වෙන්නේ? එහෙම කොහොමද නොගලපන සිදුවීමක් වෙන්නේ කියලා ඉවරලා එහෙම තර්ක කරන්න යන්න එපා. ඒවා වෙනස් කරලාම දීලා තියෙනවා නොගලපන සිදුවීම් යටතේ විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීමක් නොගලපන සිදුවීමක් කියලා ගන්න කියලා. එතකොට ඔයාලා එක ගන්න විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීමක් කියලා කියන්නේ නොගලපන සිදුවීමක්. හරි. ඊළඟට ප්‍රධාන අංශයක් ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් වසා දානවා. ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් වහලා දානවා. වසා දමනවා. වසා දැමීම ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් වහලා දානවා. මේකටම තව එකක් එකතු කරන්නම්. ඊළඟට ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් වහලා දානවා. දැන් මොකද වෙන්නේ? දැන් හිතන්නකෝ මෙහෙම ව්‍යාපාර තියෙනවනේ. දැන් ව්‍යාපාර කිහිපයක් දැන් ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් අපි වහලා දානවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ මේ අපි කියන අංශය පාඩු පිට තමයි අරගෙන ගියේ. පාඩු පිට අරගෙන ගියේ. හැබැයි මේ ව්‍යාපාරයේ මේ අංශය වහලා දැම්මට පස්සේ අපිට කොස්ට් එක මොකද වෙන්නේ? තවදුරටත් වැය කරන්න වෙනවද? නැහැ. එතකොට මොකද වෙන්නේ? කොස්ට් එක ඉතුරුයි. එහෙනම් අපේ ඒකෙන් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ ඉතිරියක් සිද්ධ වෙනවා. ඉතිරියක් සිද්ධ වුණා කියලා ඒක අපි මූල්‍ය ප්‍රකාශන වල ගලපනවද? නැහැ. මේකත් ඇවිල්ලා නොගලපන සිදුවීමක්. ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් වසා දැමීම කියලා කියන්නේ නොගලපන සිදුවීමක්. මම ඊළඟට යනවා සේවක වැඩ වර්ජනයක් නිසා සිදුවන විශාල පාඩුවක්. සේවක වැඩ වර්ජනයක් නිසා සිදුවන විශාල පාඩුවක්. දැන් සේවක වැඩ වර්ජන හින්දා මොකද වෙන්නේ? ඕන සේවකයෝ වැඩ වර්ජනයක් කරනවා. සේවක වැඩ වර්ජනය කරපුවාම මොකද වෙන්නේ? අපේ ආයතනයේ පාඩු වෙනවා. මොකද වෙන්නේ? ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? විකුණන ප්‍රමාණය අඩු වෙනවා. විකුණන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ආදායම අඩු වෙනවා. ව්‍යාපාරයට විශාල පාඩුවක්. සේවක වැඩ වර්ජන කියලා කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයට විශාල පාඩුවක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එහෙමනේ ඇති වෙන විශාල සේවක වැඩ වර්ජන නිසා ඇති වෙන විශාල පාඩුවක් මොකද වෙන්නේ? නොගලපන සිදුවීමක් කියලා ගන්න. අපි ඒව ගලපන්නේ නැහැ. නොගලපන සිදුවීමක්. ඊළඟට කොටස් නිකුතුවක්. කොටස් මෙන්න මේ කාල පරිච්ඡේදයේ වාර්තා කරන කාල පරිච්ඡේදයේ පසු සිදුවීම් වන කාල පරිච්ඡේදයේදී කොටස් නිකුතුවක් සංචිත ප්‍රාග්ධනගත කිරීමක්. සංචිත ප්‍රාග්ධනගත කිරීමක්. කොටස් නිකුතුවක් සංචිත ප්‍රාග්ධනගත කිරීමක්. ණයකර නිකුතුවක්. ණයකර නිකුතුවක්. කොටස් නිකුතුවක් සංචිත ප්‍රාග්ධනගත කිරීමක්. ණයකර නිකුතුවක්. මේවත් අපි නොගලපන සිදුවීම් කියලා ගන්න. එහෙනම් මං හිතනවා තේරෙන්න ඇති කියලා මං කියලා දුන්න දේවල් ටික. අපි ඉතින් මේ LKS 10 කියන පාඩමේ LKS 10 ප්‍රමිතිය අපි කතා කරේ මොනවද? මං හොඳට මුලින් ඉඳන් බ්‍රීෆ් එක්ස්ප්ලেইন එකක් කරගෙන ආවා. LKS 10 කියන්නේ මොකක්ද? වාර්තා කරන කාල පරිච්ඡේදයට වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් ගැන තමයි කතා කරන්නේ. එතකොට වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් සිදු වෙනවනේ. ඒ සිදුවීම් ප්‍රධාන කොටස් දෙකයි ගලපන සිදුවීම් සහ නොගලපන සිදුවීම් කියලා. එතකොට ගලපන සිදුවීම් මොනවද කියලා මම දැන් කතා කරා. වෙන වෙනම උදාහරණ අරගෙන හොඳට පැහැදිලි කරා. ඊළඟ නොගලපන සිදුවීමුත් මම උදාහරණ අරගෙන මේ වගේ එන්න ඕන කාරණා මොනවද කියලා පැහැදිලි කරා. මේ සමහර දේවල් තියෙනවා දැක්ක ගමන් නොගලපන සිදුවීමක් කියලා ගන්න ඒවා පාඩම් කරලා තියාගන්න. එතකොට ලේසි පේපර් එකේ MCQ පේපර් එකේ ප්‍රශ්නයක් අහපු ගමන් දැන් ව්‍යාපාරයේ සතු ආයෝජනවල වෙළඳගේ පහළ ගියා කියලා කියන්නේ ඒක නොගලපන සිදුවීමක් කියලා කතා කරන්න දෙයක් නෑ ආයේ. විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීමක් කියලා කියන්නේ නොගලපන සිදුවීමක් කතා කරන්න දෙයක් නෑ.
කොටස්කරුවන්ගේ යෝජිත ලාභාංශ කිව්ව ගමන් නොගලපන සිදුවීමක්. ඇයි ඒ? ඇනුවල් ජෙනරල් මීටින් එකේ AGM එකේ කොටස්කරුවන්ගේ මහසභා රැස්වීමේ සම්මත වුණාට පස්සේ තමයි ලාභාංශ ගෙවන්නේ. ඩිවිඩන්ඩ් ගෙවන්නේ එහෙම. සම්මත වෙන්න ඕනේ. එහෙනම් ඒක කොහොමත් නොගලපන සිදුවීමක්. ඊළඟට ආය මොනවද? ව්‍යාපාරයේ ප්‍රධාන අංශයක් වසා දැමීම ස්වභාවික ආපදාවක් නිසා සිදුවන විශාල පාඩුවක්. මේවා ඔක්කොම මොකද වෙන්නේ? නොගලපන සිදුවීම්. මෙන්න මේ දේවල් ඉතින් මතක තියාගන්න. ඒවා පාඩම් කරන්න වෙනවා. එහෙනම් මං හිතනවා ඉතින් පාඩම හොඳට තේරෙන්න ඇති කියලා. මෙන්න මේ ටික හොඳට බලන්න. මේ ටික හොඳට බලලා ඉවර වෙලා පහුගිය විභාගවල පහුගිය පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න පොඩ්ඩක් ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා කරලා බලන්න කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් ඉතින් කරන්න පුළුවන්. මං ගැරන්ට් කරනවා කරන්න පුළුවන් කියලා. ඉතින් පාඩමේ අපිට ওই දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. අනිත් ඒවා ගොඩක් දේවල් අපි කතා කරන්නේ ප්‍රශ්නත් එක්ක. අපි මේ තියරි කොටස් විතරයි ඉස්සලා වීඩියෝ මාලාවකින් අරගෙන යන්නේ. මේ තියරි කොටස් ටික කතා කරලා ඉවර වෙලා තමයි අපි ගණන් හදන වැඩවලට බහින්නේ. කොහොමත් next video එකේ ඉඳන් බොහෝ වෙලාවට අපිට ගණන් තමයි හදන්න තියෙන්නේ. LKS 2 හදන්නවනේ තියෙන තොග සම්බන්ධයෙන් ඊළඟ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ LKS 2 තොග සම්බන්ධයෙන් පවතින ප්‍රමිතිය. එතකොට LKS 2 අපිට තියරි බොහොම පොඩ්ඩක්නේ කතා කරන්න තියෙන්නේ. අපිට ඒක ගණන් හදන්න තියෙනවා ගොඩක් ඉතින්. එතකොට මේ LKS 2 LKS 16 දාපුවාම තියරි තියෙනවා. හැබැයි අපිට LKS 16 කියන්නේ ටිකක් ලොකු ප්‍රමිතියක්. එතකොට ඒක ගණන් හදන්න තියෙන දේවල් තියෙනවා. අන්න එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ අපි දැන් වීඩියෝ මගේ දැන් YouTube channel එකේ තියෙන වීඩියෝ ගොඩක් දේ වගේ දැන් ඉස්සරම තියෙන්නේ ගිණුම් කරන සංකල්ප ඊළඟට සංකල්පනාත්මක රාමුව LKS 8 LKS 10 දැන් වීඩියෝ එකේ LKS 10 මේ වගේ අපිට ගණන් හදන්න තිබ්බේ නෑනේ. හැබැයි මේ පාඩම් ගොඩක් වැදගත්. මේ හරය වැදගත් වෙනවා මේ දේවල් තේරුම් ගන්න. මම ඒකයි මේ පිළිවෙල තෝරගත්තේ පල්ලෙහාට යන්න ඒකලා සමාගම් ගන්නට යන්න. ඉතින් next video එකේ ඉඳන් අපිට ගණන් හද වැඩ කරන්න තියෙන්නේ. ගොඩක් enjoyable වෙයි. හැමෝම ඉතින් channel එකත් එක්ක එකතු වෙන්න මේ වීඩියෝ එක බලනවා නම් අද ඉස්සරෝම් බලනවා නම් ආය පල්ලෙහාට ගිහිල්ලා ඉවර වෙලා වීඩියෝස් ටික බලන්න. මේ වීඩියෝ එකේ link එක ඔයාගේ යාළුවන්ට share කරන්න. එයාට ගොඩක් උවමනා වෙයි මේ ගොඩක් දේවල් ඉතින් තේරුම් ගන්න. ඒ හින්දා එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.